තෙරුවන් සරණයි පින්නතුනි. පින්නතුනි ඔබ අහලා තියෙනව නේද අටමහා නිරය ගැන? මොනවද මේ අටමහා නිරය? පළවෙනි එක සංජීව නරකය, දෙවෙනියට කාලසූත්‍ර නරකය, ඊළඟට සංඝාත නරකය, හතරවෙනියට රෞරව නරකය, පස්වෙනියට මහා රෞරව නරකය, හයවෙනියට තාප නරකය, හත්වෙනියට ප්‍රතාප නරකය, අට අවීචි මහා නරකය. ඔබ මේ ගැන අහලා ඇති. නමුත් ඔබ දන්නවද මේ නිරයන් වල විඳින්නට වෙන්නේ කොයි වගේ දුකක්ද කියලා? මොන වගේ පව් කරපු අයද අකුසල් කරපු අයද මෙහි ගිහින් උපදින්නේ කියලා? අපි බලමු පින්නතුනි, මෙන්න මේ කියන අටමහා නිරය. මේ වගේ ගිහින් උපදින්නේ මොන වගේ පව්කම් කරපු මිනිස්සුද කියලා. ඔන්න පළවෙනියට තියෙනවා සංජීව නරකය. මේ සංජීව නරකයේ ගිහිල්ලා උපදින සත්වයින්ව යමපල්ලන් විසින් මොකද කරන්නේ? ගිනියම් වෙච්ච පොළවේ පෙරලා අරගෙන ගිහිල්ලා කෑලි කෑලි වලට කපනවා. නමුත් මෙහෙම කෑලි කෑලි වලට කපද්දිත් ඒ සත්වයන් ඒ කරපු කර්ම බලයෙන් හින්දා නැවත එතනම උපදිනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේකට සංජීවය කියලා කියන්නේ. එතකොට මේ සංජීව නරකයේ ඉපදෙන්න හේතු වන කරුණු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි, අධික ක්‍රෝධයෙන් ඉඳපු අය, ඒ වගේම මාන්නයෙන් යුතුව අනිත් අයත් එක්කලා කලකෝලහල කරගත්තු අය, ඒ වගේම තමන් බලවත්ව ඉඳගෙන දුබල පිරිසව පිළීමට ලක් කරපු අය, ඒ වගේම මරකම් කරපු අය, සත්ව ඝාතනය කරපු අය මෙන්න මේ කියන මහ භයානක සංජීව නරකයේ ගිහින් උපදිනවා. ඊළඟට පින්වතුනි, දෙවැනියට තියෙන නරකය තමයි මොකක්ද? කාලසූත්‍ර නරකය. මේ කාලසූත්‍ර නරකයේ උපදින සත්වයන්ව මොකද කරන්නේ? ඉන්න යමපල්ල විසින් කළු නූලක් අරගෙන ලීවල දැලි නූල් ගසන ආකාරයෙන් සලකුණු කරලා රත් වෙච්ච පොළවේ තබලා ඇඟේ මස් ලියන්න පටන් ගන්නවා. ඉරන්න පටන් ගන්නවා. ඒ වුණාට නැවත ඒ සත්වයා එතනම ඉපදෙමින් දුකටපත් වෙනවා. ඉතින් පින්වතුනි, මේ නරකයේ ගිහින් දුක් විඳින්න සිද්ධ වෙන්නේ මොන වගේ පාප කර්ම කරපු අයට වෙන්නේ නැද්ද? ඔන්න බලන්න. තමන්ගේ මවට පියාට ඒ වගේම සිල්වත් ගුණවත් අයට අනතුරු කරපු අය, විපත් කරපු අය ගිහිල්ලා මෙන්න මේ කියන කාලසූත්‍ර නරකයේ උපදිනවා. ඒ වගේම දාගැබ් බිඳපු අය, කරඬු මකා දාලා ආභරණ තනපු අය, මෙන්න මේ වගේ පව්කම් කරපු අය ගිහිල්ලා මේ කාලසූත්‍ර නරකයේ උපදිනවා. ඉතින් පින්නතුනි, මෙන්න මේ නිරේ උපදින්න හේතු වෙන්නේ මේ කියපු අකුසල්. ඊළඟට තුන්වෙනි නිරය තමයි සංඝාතය. මොකක්ද මේ සංඝාතය කියන්නේ? මේ නිරයේ උපදින සත්වයෝ ඉන දක්වා ගිනිගත්තු පොළවේ ගිලිලා තමයි ඉන්නේ. ඒ ගින්නෙන් දැවෙමින් ඉන්නකොට මහා හඬ නංවගෙන එන යකඩ පර්වත ඒ සත්වයන්ව පොඩි කරලා දානවා. ඒ වුණාට ඒ කරපු කර්ම විපාක අවසන් නැති හින්දා නැවතත් එතනම උපදිනවා. අර විදිහටම දුක් විඳිනවා. ඉතින් පින්වතුනි, මෙන්න මේ කියන ඒ භයානක සංඝාත නරකයේ උපදින්න හේතු වෙන්නේ මොන පාප කර්මද? මෙහි ඉපදෙන්නේ ඇත් අස් ආදී සත්වයින්ට අනතුරු කරලා මරණයටපත් කරපු අය, ඒ වගේම උගුල් අටපපු අය, නිදොස් අහිංසක ස්ත්‍රී පුරුෂයන් පෙළපු අය තමයි මෙන්න මේ කියන භයානක නිරයේ ගිහින් උපදින්නේ. ඊළඟට පින්නතුනි, හතරවෙනි නිරය තමයි රෞරවය. මේ රෞරව නරකයේ ගිහින් උපදින සත්වයන්ව මෙහි තියෙන ඒ භයානක ගින්දරක් තියෙනවා. ඒ ගින්දරෙන් ගිනිගෙන දැල්වෙන පොළවෙන් නැගෙන ඒ ගින්දර සහිත දුමෙන්, ඒ ධූමයෙන් එහි උපදින සත්වයන්ගේ ශරීරෙහි ඇතුළත දවනවා, පුච්චනවා. පිටතිනුත් දවනවා, පුච්චනවා. ඒ වුණාට ඒ කරපු පාප කර්ම නිසා ඒව ගෙවිලා ඉවර වෙනකම්ම එතනම ජීවත් වෙනවා.
ඉතින් පින්වතුනි මේ භයානක ඒ ගිනිගෙන දැල්වෙන ඒ පිච්චෙන දැවි දැවි ඉන්න සිද්ධ වෙන මේ රෞරව නරකයේ උපදින්න හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මව්පියන්ට ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන්ට අධික ලෙස පීඩා දුන්නු අය, අපවාද උපවාද කරපු අය, ඒ වගේම පස්පවෙහි දැඩිව නියලිච්ච අය, පස්පව් කරපු අය මෙන්න මේ කියන භයානක රෞරව නරකයේ ගිහින් උපදිනවා කියන්නේ. ඉතින් පින්නතුනි මෙන්න මේ විදිහට අති භයානක පාප කර්ම කරපු අය මේ කියන නිරයන් වල ගිහින් උපදිනවා. දැන් අපි කතා කරේ නිරයන් 4ක් ගැන පමණයි. ඊතුරු නිරයන් 4 ගැන මම ඔබට ඊළඟ වීඩියෝවේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්නතුනි මේ අති විශාල දුක් විඳින්න සිද්ධ වෙන මහ භයානක නිරයන් වල එසේ මෙසේ කාලයක් නම් නෙමෙයි මේ දුක් විඳින්න වෙන්නේ. බොහෝ කල්ප ගණන් කියන්න ඒ ප්‍රමාණ කරන්න බැරි තරම් බොහෝ කාලයක් මේ වගේ දුක් විඳින්න. ඉතින් පින්නතුනි මේ කියන මහ භයානක පාප කර්ම වලින් ඈත් වෙලා මේ කියන නිරයන් වලට නොවැටී ඉන්න අපි වග බලා ගන්නවා. මේ කියන නිරයන් වලට වැටුණොත් එහෙම මේ සසර අපිට බොහෝ තව දික් වෙනවා. ඉතින් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ උපරිම ප්‍රයෝජනය ගන්න කෙනෙක් බවට අපි පත් වෙන්න ඕනේ. ඉතින් ඔබ හැම කෙනෙක්මත් ඒකට වීර්ය කරන්න. බුදු කෙනෙක් අපිට පහළ වෙලා ඉන්නවා. උතුම් ධර්මය ඇහෙනවා. ආර්ය මහා සංගරුවන වැඩ ඉන්නවා. ඉතින් අපිට ඒ වගේම දුර්ලභව ලැබෙන මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම බොහෝම උනන්දුවෙන් වමනාවෙන් අප්‍රමාදීව ධර්මය අහන්නේ ධර්මයෙහිම හැසිරෙන්න. මේ විපාක විඳින්න මේ කර්ම කරගෙන ඒ විපාක විඳින්න බය ඇති කරගන්න. ඉතින් පින්නතුනි ඔබ හැම කෙනෙක් මේකට නොපමාව වීර්ය කරන්න. හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි.